hello, welcome back to our holiday. ඔන්න ඉතින් අපි ගියා පුංචි රවුමක් පුංචි කිව්වට මේ දවස් 6ක ලස්සන මතක ගොඩාක් එකතු කරගත්ත දවස් 6ක UK road trip එකක්. ඉතින් ලන්ඩන් නගරයෙන් පටන් අරන් පීක් දිස්ත්‍රික් ඊට පස්සේ යෝක් දැන් අද අපි යන්නේ යෝක්ෂයර් ඩේල්. ඉතින් මම පුංචි මතක් කිරීමක් කරනවා මම මේ vlog එක හදන්න කලින් අපේ UK road trip එකේ first day එක අපි ගත කළේ පීක් දිස්ත්‍රික් වල. ඉතින් අපි හයික් එකක් තමයි කළේ. වෙනම අත්දැකීමක්. ඉතින් ඔයගොල්ලෝ අපේ ඒ vlogs බලලා නැත්තම් සහ අපි යෝක් ඇවිද්දා යෝක් සිටි එක බැලුවා. ඉතින් ඒ දේවල් vlogs දෙකකින් මගේ channel එකේ තියෙනවා. ඉතින් බලපු නැති කෙනෙක් නම් දුවලා ගිහින් ඒ vlogs ටිකත් බලන්න කියලා මං ආයෙත් ආදරේ මතක් කරනවා. ඒ වගේම first time අපේ channel එකට එකතු වෙන කෙනෙක් නම් මේ වගේ ලස්සන තැන් හොයාගෙන යන්න කොළපාට පරිසරය බලන්න ආස කෙනෙක් නම් අපිව subscribe කරලා තියාගන්න. එංගලන්තේ වටේ පුංචි නිවාඩුවක් හම්බුනහම අපි දෙන්න කරන්නේ මේ වගේ පරිසරයක් හොයාගෙන ඇවිදින්න යන එක. ඉතින් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න පොඩි දේවල් වීඩියෝ කරනවා අපේ ජීවිතේ අපිට ලැබෙන අත්දැකීම්. ඉතින් අපිටත් කවදා හරි මෙමරි එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් රැඳී ඉන්න අපේ vlog එකත් එක්ක මෙන්න මෙයාලා තමයි අපේ යෝක්ෂයර් ඩේල්ස් වලට ආදරෙන් සාදරයෙන් පිළිගත්තේ. මල්හම් නේද අපි ඉන්නේ දැන්. ගයිස් අපි ඇවිත් ඉන්නේ මල්හම් වලට. අපි බලමු අපේ හයික් එක පටන් ගන්න ලොකේෂන් එක හොයාගන්න ඕනේ. හිනා වෙනවා ගයිස්. අපි අපේ වෝක් එක පටන් ගන්න යන්නේ දකුණු කකුල පෙරට. මේ හරියට පාකින් තියනව නේද? එතන පාරේ දාන්න පුළුවන්. ඒක තමයි පාරේ වාහන පාක් කරලා දෙන්නේ. ඉතින් ලස්සනට ඉර පායලා තියෙන උණුසුම් දවසක මේ වගේ සුන්දර ගමනක් පටන් ගන්න තියනවා කියන්නේ සීත කාලේ ඉවර වෙලා හරි ලස්සන අමුතු හැඟීමක්. ඉතින් අපි ගමන පටන් ගද්දිම හම්බුනේ සුන්දර තැනක්, ලස්සනට නිදහසේ ගලා බසින පාඩුවේ යන ලස්සන දිය පාරක් අසලින් තමයි අපේ ගමන අපි පටන් ගත්තේ. මේ ගමන පටන් ගත්තේ තැන හරිම ලස්සනයි වගේ. මේ ගමන පුරාම අපි දකින දේවල්, ඒ අපූර්ව කඳුකරය, ඒ වගේම දකින දේවල්, ඒ ගස් කොළන් හරිම ලස්සනයි. ඉතින් ඒ ගමනේ තියෙන සුන්දරත්වය ඔයගොල්ලොත් එක්ක කතා කරන්න උත්සාහ කරනවටත් වඩා ඒ ගමන යද්දී මට අපේ මිහිරාන්ට දැනුණ හැඟීම්, විවිධ හැඟීම් සිතුවිලි ටිකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා මට හිතුණා. මොකද මම try කරනවා මට පුළුවන් උපරිමෙම ඔයගොල්ලන්ට අපිට දැනුණ හැඟීම්, අපි දැනුණ දේවල් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න.
ඉතින් අපි දන්නවා අපේ mental health එක ඒ වගේම මේ පරිසරය සම්බන්ධව කතා කරනවා නම් මේ දෙන්න එකට එකක් ගොඩාක් ළඟම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. closely connected mental health and nature කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා කඳුකරයේ එහෙම නැත්නම් ලස්සනට ගස්වැල් වලින් පිරුණු මේ වගේ පරිසරයේ එහෙම නැත්නම් ලස්සන වෙරළ තීරයක ඇවිදගෙන යද්දී අපේ හදවතට මොළයට ඒ වගේම ශරීරයට දැනෙන සුව පහසුව ඒ වගේ මේ හැඟීම positive relax vibe එකක්. මං හිතනවා ඔයගොල්ලන්ට මම මෙහෙම කියද්දී ඒක දැනෙනවා ඇති. ඒක අපි හැමෝම විඳලා තියෙනවා. ඉතින් මේ positive relax vibe එක ඇතුලේ තියෙන්නේ අපේ තියෙන mood එක වෙනස් කරන්න පුළුවන්, improve කරන්න පුළුවන්, අපිට සතුට ලබා දෙන්න පුළුවන්, අපිව හරිය නිදහසේ තියන්න පුළුවන්, හරි අපි කැමති දෙයක්, අපි හොයන දෙයක්. ඉතින් අන්න ඒ වගේ අපි දෙන්න හෙව්වේ ඒ නිදහස ටිකක් නිදහසේ ඇවිදින්න ඒ නිදහස හොයාගෙන තමයි අපි දෙන්න ගියේ. මට දැනුණ තව අත්දැකීමක් හැඟීමක් ඔයගොල්ලොත් එක්ක කතා කරනවා නම් මේ වගේ පරිසරයක් මේ වගේ නිදහස් පරිසරයකට පුළුවන් අපේ ඉමෝෂනල් බැලන්ස් කරන්න. අපි ටිකක් ටයර්ඩ් නම් අපි ටිකක් හරිම අපි දුකින් වගේ ඉන්නවා නම් ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් අපිට පුළුවන් මේ වගේ ගමනක් ගියාම යම් කිසි සතුටක් යම් කිසි නිදහසක් තිබුණට වඩා ලෙවල් එකකින් අප් වෙනවා වගේ හැඟීමක් මට දැනුණා. ඉතින් හොලිඩේ එකක් යද්දී අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි විවේකයක්. බිසි ලයිෆ් ස්ටයිල් එකක් ගෙවන සමාජයක තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ ගමනක් තුලින් අපිට පුළුවන් නොදැනුවත්වම ස්ට්‍රෙස් රෙඩියුස් කරගන්න. ඉතින් මේ අත්දැකීම් ඇත්තටම මම සහ මිහිරාන්ගේ අත්දැකීම් අපිට දැනුණ දේවල් මේ ගමන යද්දී අපිට තේරුණා අපි යද්දී හිටපු අය නෙමේ එළියට එන්නේ හරි සැහැල්ලුවකින්. අමුතු සැහැල්ලුවකින් තමයි අපි දෙන්නම මේ ගමන හරි සතුටින් සහ සැහැල්ලුවෙන් වෙනස් කෙනෙක් වගේ තමයි එළියට ආවේ. ඒ තරම් නිදහසක් අපි දෙන්නට මේ ගමන තුලින් ලැබුණා. ඉතින් තව දේවල් මම ඉස්සරහට කතා කරන්නම්. මේ ගමනේ යද්දී අපි දැන් යන්නේ පළවෙනි ලොකේෂන් එක බලන්න. තවත් ලස්සන තැනක්. ඉතින් බලන්න මේ පරිසරයේ තියෙන සුන්දරත්වය ලංකාවේ වේ වගේ ගමනක් යද්දී හැම තැනම පොලිතින් බෑග්, ප්ලාස්ටික් බොටල්ස් හරිම ලස්සනයි. පාර හරිම ක්ලියර්. ඉතින් මට කියන්න ඕනේ මේත් එක්කම මේක බලන ලංකාවේ කෙනෙක් නම් අපි අපේ පරිසරය මේ වගේ ලස්සනට තියාගමු කියලා. ඉතින් මේ මැල්හම් කර්ව් වෝකින් ට්‍රේල් එකේ පළවෙනි ලොකේෂන් එක තමයි ජනක් ෆෝල්ස්. බලන්න මෙතන ඉන්න අයගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එක හැමෝම එතන නැවතිලා ඒක බලාගෙන ඉන්නවා. සතුටින්. මේ වගේ ගමනක් ආවහම අපි වගේම අනිත් අයත් ඒ පරිසරයෙන් ඒ සැහැල්ලුව ලැබිලා හරි සතුටින් පරිසරයත් එක්ක කනෙක්ට් වෙලා ඒ දවස ගත කරනවා. ඉතින් තව ඉස්සරහට කතා කරන්නම් අපේ වීඩියෝ එකත් එක්ක vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. කැමති නම් vlog එකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ගමනේ සුන්දරත්වයට වඩා මම කිව්වා වගේ මම කැමති මගේ අත්දැකීම් සහ මගේ හැඟීම් මට දැනෙන සතුට ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි හැදුනේ ලංකාවේ අර ලස්සන පරිසරයේ. ඉතින් අපිට සමයකදී තමයි මේ වගේ නිදහසේ දවසක් පරිසරයේ ගත කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා එදා මම උපරිමයෙන් මේ සතුට භුක්ති විඳා. එදා ලැබුණු තෘප්තිය මට වචන වලින් කියන්න බැහැ. සහ අර හැංගිලා හිටිය මම එළියට අරන් මම එයත් එක්ක කාලයක් ගත කරා. ඉතින් ඒක තමයි මගේ අත්දැකීම් වලින් මට ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තියෙන තවත් දෙයක්. ඉතින් ගමනේ අපි ටිකක් යම් කිසි දුරක් ඇවිත් තියෙන්නේ. ඉතින් කැමති නම් කොෆි එකක් හරි මීල් එකක් හරි අරගෙන අපිට පුළුවන් ටිකක් නැවතිලා ඉඳලා ගමන ආයෙත් පටන් ගන්න. ඉතින්
ගමනේ ඊළඟ ලොකේෂන් එක ගැන ටිකක් කතා කරනවා නම් අපි යන්නේ ආයෙත් දියඇලි දෙකක් බලන්න. මෙතන ලොකේෂන් එකේ නම Gorgeous Star. මම ෆස්ට් ටයිම් මෙහෙම ලොකේෂන් එකක් දැක්කේ. තාමත් උස කඳු දෙකක් මැදින් නෙමෙයි ඇතුලින් පහළට ගලා බසින ලස්සන දියඇලි දෙකක්. ඒක බලන්න තමයි අපි යන්න තීරණය කරේ. අපි දැන් ඇවිත් ඉන්නේ එතෙන්ට. ඉතින් ටිකක් අපහසුයි උඩට නගින්න සහ ක්‍රවුඩ් එකක් හිටියා. තීරණය කළා ඉතින් පොඩි දුරක් ගිහින් පහළ කොටස බලලා හොඳට ටිකක් වෙලා එතන ඉඳලා ඇත්තට මෙතන ලස්සනයි වෙනස් ලස්සනක් තියෙනවා. ඉතින් අපි ටිකක් වෙලා එතන හිටියා. ඒ දිහා බලාගෙන හිටියා. ඉතින් සමහර අය try කරනවා එතනින් තවත් ඉහළට යන්න. අපි ඒවත් බලාගෙන ඉඳලා නැවතත් අපේ ගමනේ ඉතුරු කොටස යන්න ඔන්න පිටත් වුණා. ඉතින් මේ ගමන යද්දී අපිට හම්බුණා විවිධ මිනිස්සු ගැන කතා කරනවා නම් මේ වගේ හයික් එකක් යද්දී අපි දැක්කා ගොඩක් අමාරුවෙන් අපහසුවෙන් එනට හරි කැමැත්තකින් මාරු ඉන්ට්‍රස්ට් එකකින් යන ගොඩක් වයසක අය. ඉතින් හිතාගන්න අමාරුයි යාලා කොහොමද මේ ගමන යන්නේ. හැබැයි හරි සතුටින් ලස්සනට වටපිටාව සුන්දරත්වයෙන් අරබමින් කතා කරමින් හරි ලස්සනට ගමන යනවා. අපි දැක්ක ඒගොල්ලෝ ඒ මොහොතේ එන්ජොයි කරනවා කියලා අපිට දැනුණා. ඒ වගේම තව කොටසක් දැක්ක හරි වෙනස්. ඉතින් අර අපි අහලා තියෙන්නේ යං ජෙනරේෂන් එක පුරුදු වෙලා තියෙනවා කියලා ලෝකේ වටා තනියම ඇවිදින්න සෝලෝ හයිකර්ස්ලා. ඉතින් මේ කඳුවල අපි දැක්ක ඈත අපි යන පාත් එකේ නෙමෙයි වෙනම තනියම ගිහින් ඈත කඳු දිහා බලාගෙන ඉඳගෙන ඉන්න අය, ඇවිදින අය. ඉතින් ඒ ජෙනරේෂන් එක යං ජෙනරේෂන් එක පුදුම පුරුදු වෙලා ඉන්නවා. ලෝකයේ දකින සෝලෝ හයිකර්ස්ලාගේ ජීවිතය මං හිතන්නේ හරි සුන්දර ඇති කියලා මට හිතුණා. මොකද මං දැක්ක මේ මොහොතවල කීපයක් තනියම ඉන්න. ඉතින් ඒ වගේ අය බලාපොරොත්තු වෙන ජීවිතයට මැටීරියල් සක්සස් එකකට වඩා මේ වගේ දෙයක් එන්ජොයි කරලා ජීවිතයට ලබා ගන්න අත්දැකීම කියලා මට දැනුණා. සහ මට හිතුණා වෝකින් ට්‍රේල් එකේ පැය 3-4ක් වගේ කාලයක් හයික් එකක් තියෙනවා. ඒ කාලේ යනවා අපිට දැනුනේ නැහැ. අපි ඇත්තටම මේ ගමන යද්දී අපි නැචරලි ෆෝකස් කරන්නේ වටපිටාවේ තියෙන ශබ්ද, ගස් කොළන්, මේ ලස්සන සීනරිස්, පහළට නිදහසේ ගලා බසින චූටි දිය පාරවල්, ගංගාවල්, අපූරු කොළපාට කඳු පන්ති, ඒ වගේ මේ කඳු පන්ති වල ඉන්න හැංගිලා ඉන්න ඈතින් පේන බැටළු පැටව්. ඉතින් පරිසරය සමග රීකනෙක්ට් වෙලා හොඳ හුස්මක් ගන්න අවස්ථාවක් ලැබුණාම මේ වගේ තැනක ඉඳගෙන මම නම් ඒක කරන්නේ පුදුම ආසාවකින්. සැහැල්ලුව වාඩි වෙලා මෙහෙම බලාගෙන ඉද්දී ඇස් දෙකින් දකින්නේ හරිම ලස්සනක්. ලස්සන කඳු පන්ති, ඒ වගේම ලස්සන වතුර පාරක් පහලින් හරි හිමීට ගලාගෙන යනවා. මට මෙතනින් දැනුණ එක හැඟීමක් ඔයගලත් එක්ක කියනවා නම් මේ අපි ඉන්නේ හැරි ෆෝටර් ෆිල්ම් එකේ එක රූගත කිරීම කරපු ලොකේෂන් එකක. ඉතින් එදා පාසල් නිවාඩු කාලේ ගෙදරදී අපේ අයියලා අක්කලා එක්ක එකතු වෙලා හැරි ෆෝටර් ෆිල්ම් එක බලද්දී මං ජීවිතේ කවදාවත් හිතන්නේ නැතුව ඇති මම මෙතෙන්ට ඒවි කියලා. මගේ ඇස් දෙකෙන් මේ ලොකේෂන් එක මම බලයි කියලා. ඉතින් මට හරි සතුටු අහිංසක ආඩම්බර හැඟීමක් දැනුණා. ඉතින් ගමනේ සුන්දරත්වය තවත් මට දැනුණු මොහොතක් සහ හැඟීමක් තමයි ඒ. ඉතින් ගමන හරිම ලස්සනයි. මේ ගමන යන පැය 3-4ක කාලයක් ගියත් ඒ ගමන වෙහෙසක් නැතුව යන්න හරි ලස්සන නිදහස් සිතුවිලි එක්ක යන්න ඔයාට ඔයා එක්ක ඇවිදගෙන යන්න පුළුවන් අපූර්ව ගමනක් තමයි මේ වෝකින් ට්‍රේල් එකේ තියෙන එක්ස්පීරියන්ස් එකෙන් මට කියන්න පුළුවන්. ඉතින් ගමනේ විස්තර ටිකක් මම කතා කරන්නම්. අපි පටන් ගත්තේ යෝක්ෂයර් ඩේල්ස් කාර් පාක් එකෙන්. අපේ පළවෙනි ලොකේෂන් එක උනේ ජැනට් ෆෝස්. ඉතින් ඔයගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවා නම් මේ
walking trail එක යන්න මම recommend කරනවා. යන්න ලස්සන අත්දැකීමක්, අමතක නොවෙන ලස්සන අත්දැකීමක් ඔයගලන්ට අපි වගේම ළඟා කරගන්න පුළුවන්. හරි ලස්සන දවසක මේ වගේ සමය එකේ unique experience එකක් ගන්න පුළුවන්. ඉතින් හරි පහසුයි මේ ගමන යද්දී අතරමං වෙන්නේ නැහැ. හැමතැනම දාලා තියෙනවා, notice දාලා තියෙනවා තව කොච්චරක් දුරද ඊළඟ location එකට කියලා. ඉතින් හරි පහසෙන් හරි සතුටින් යන්න පුළුවන් ගමනක්. ඔයගොල්ලොත් යන්න කියලා මම හැමෝටම කියනවා. අපි ඊළඟට යන්නේ කොහෙද? අපි ඊළඟට යනවා Lake District. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුතින් තවත් ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බෙමු. ඉතින් time manage කරලා ඊළඟ vlog එකත් මම ඉක්මනට upload කරන්න try කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.